හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අදත් වෙනද වගේම වීඩියෝ ටෙක් ලයිෆ් YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කතා කරන්න යන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් මිලදී ගන්න හීන Apple සමාගමේ අලුතින්ම නිකුත් කරපු iPhone 17 Pro Max කියන ෆෝන් එක. ඉතින් මේකේ durability එක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා බලමු. වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඇති 16 Pro Max, 15 Pro Max, 14 Pro Max ගණනාවක් වෙලා තියෙන්නේ ටයිටේනියම් ලෝහයෙන්. ඉතින් මේ ටයිටේනියම් ලෝහයෙන් ස්විච් කරලා මෙයාලා ඇලුමිනියම් බොඩි එකකට එන්න හේතුව කියන යන සලකන්නේ iPhone performance අදින් මේ වෙනකොට ගොඩක් දියුණු වෙලා තියෙනවා කියන කරන්නේ. මේ ෆෝන් එකේ performance වැඩි නිසා heat manage එක කරගන්න ලේසිම ලෝහය තමයි ඇලුමිනියම් කියලා. ඉතින් මේකෙන් ඔයාලට ලොකු අවාසියක් සිද්ධ වෙනවා. ඉතින් මේ ෆෝන් එකට අනිවාර්යෙන් එකක් යූස් කරන්න ඕන. නැත්නම් ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට Google එකේ social media වල ගොඩක් famous වෙලා තියෙන්නේ මෙන්න මේ iPhone 17 Pro Max එකේ durability එක ගැන. ඉතින් මේ වෙනකොට social media වල භීෂණයක් වෙලා තියෙන්නේ දැන් iPhone 17 Pro Max එකේ durability එක අඩුයි කියලා. ඉතින් ඇත්තටම iPhone 17 Pro Max එකේ durability එක අතින් ගොඩක්ම අඩුයි. එකක් යූස් කරන්න ඕන. මතක් කරලා කොහොම හතරේ බබල් එක වගේ තියෙන බෑක්කව් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. මොකද දැන් සෝෂල් මීඩියා වල ගොඩක් ෆොටෝස් වීඩියෝස් තියෙනවා මේකේ durability එක අඩුයි කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකට ආයේ ඒ වගේ ප්‍රශ්න කරගන්න නැති වෙන්න හොඳ බෑක්කව් එකක් යූස් කරන්න. අපි දැන් බලමු මෙන්න මේකේ සෙරමික් ෂීල්ඩ් එක ගැන. ඉතින් මේ සෙරමික් ෂීල්ඩ් එක ගැන නම් එච්චර දේවල් කතා කරන්න නෑ. ප්‍රමිතියෙන් හදලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි දැන් බලමු මේ ෆෝන් එකේ කැමරා ග්ලාස් කොහොමද කියලා. ඉතින් මේ ෆෝන් එකට කැමරා ග්ලාස් එකක් යූස් කරන්න එච්චරම උවමනාවක් නැහැ. මොකද මේ කැමරාස් වලට හානි කරන්න පුළුවන් සෑන්ඩ්, ඩයමන්ඩ් වගේ දේවල් වලට විතරයි. ඉතින් මම පොකට් එකේ දාගෙන යනකොට මේ වගේ දේවල් අනිවාර්යෙන් නැහැ කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ඒකට ග්ලාස් ගන්න උවමනාවක් නැහැ. ඒකෙන් වෙන්නේ ෆෝන් එකේ කැමරා එකේ ක්වොලිටි අඩු වෙනවා. කොස්මික් ඔරෙන්ජ් කලර් එක ගැන කතා කරමු. කොස්මික් ඔරෙන්ජ් කලර් එකේ ටික කාලයක් යනකොට රෝස් ගෝල්ඩ් කලර් එක නැත්නම් රෝස පාටට හැරෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ ගොඩක් දේවල් ඇත්ත, මේ ෆොටෝස් ගොඩක් ඇත්ත. Google එකේ එහෙම බලනකොට ගොඩක් ෆොටෝස් තියෙනවා රෝස් ගෝල්ඩ් වලට හැරිච්ච iPhone කොස්මික් ඔරෙන්ජ් කලර් එක තියෙන ෆෝන්ස්. කලර් එකේ තියෙන දෙවෙනි අවුල තමයි කොයින් වලට වගේ ඉක්මනට ක්‍රෑෂ් වෙනවා. ඉතින් මේක වැඩිපුර බලපාන්නේ ඩීප් බ්ලූ කලර් එකකින් ෆෝන් එක ගත්ත අයට. සිල්වර් කලර් එකකින් ගත්ත අයට නම් ඒක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද කොයින් වලට හීුණා ස්ක්‍රැච් වුණා වැඩි ඒක පේනවා අඩුයි. අනිවාර්යෙන් ඔයාගේ ඩිස්ප්ලේ එකට පොඩ්ඩක් එකක් යූස් කරන්න. නැත්නම් ඩිස්ප්ලේ එකට ඩැමේජ් වුණොත් ලොකු අවුලක් ඔයාලට වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට මේ iPhone එකේ ඩිස්ප්ලේස් ගොඩක්ම එක්ස්පෙන්සිව්. මොකද ෆෝන් එකත් එක්ස්පෙන්සිව් නා අනිවාර්යෙන් ඩිස්ප්ලේ එක ගොඩක්ම එක්ස්පෙන්සිව් වෙනවා. මේ iPhone එක පර්චේස් කරනවා නම් අනිවාර්යෙන් Gorilla Glass එකක් ගන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ උපරිම ප්‍රයෝජන ගන්න නම්